මේ ගීතයත් සිංහල සිනමාවේ නොමැකෙන අපූරු අමරණීය විශිෂ්ට ගීතයක්. අම්මා වරුණේ අම්මා වරුණේ. ශ්‍රී ලාංකීය සිනමාවේ 500 දෙවන චිත්‍රපටය ලෙස 1982 මාර්තු 5 වන දින රිදී තිරයට යස ඉසුරු චිත්‍රපටය වර්ණ චිත්‍රපටයකි. මේ වර්ෂ 1983 සරසවිය චිත්‍රපට උළෙලෙහි සම්මාන රාශියක් දිනා ගනු ලැබුවා. හොඳම නිලිය මාලනී ෆොන්සේකා, හොඳම තිර රචනය කරුණාසේන ජයලත්, හොඳම සහාය නළුව අමරසිරි කලන්සූරිය, හොඳම කැමරාකරණය වර්ණ කේ.ඩී. දයානන්ද, හොඳම සංස්කරණය ලාල් පියසේන, හොඳම කලාධ්‍යක්ෂණය හේම්පාල ධර්මසේන, නැගීන නිලිය ගෝතමී පතිරාජ, හොඳම ගීත රචනය ධර්මසිරි ගමගේ අම්මා වරුණේ, හොඳම ගායිකාව නන්දා මාලිනී අම්මා වරුණේ. වසරේ ජනප්‍රියම චිත්‍රපට අතර යසෙසුරු වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් චිත්‍රපටයක් ලෙස හඳුනාගත හැකිය. ඉහත තොරතුරු ගෙන බලන විට පරස්පරතාවයක් ඇත. සුනිල් මිහිඳුකුල මහතාගේ 50 වසරක සිංහල චිත්‍රපට නාමාවලිය කෘතියේ මෙම චිත්‍රපටයේ තිර නාටකයේ ධර්මසිරි ගමගේය. එහෙත් අන්තර්ජාලයේ සඳහන් සරසවිය සම්මාන උල්ල තොරතුරු වාර්තා අනුව තිර රචනය කරුණාසේන ජයලත්ය. එමෙන්ම සංස්කරණයේ සුනිල් මිහිඳුකුලට අනුව ග්ලැඩ්වින් ප්‍රනාන්දුය. සරසවිය සම්මාන තොරතුරු වලට අනුව අන්තර්ජාලයේ සඳහන් වන්නේ එම සම්මානය ලාල් පියසේන මහතා නමින්ය. ලංකාවේ සිනමාව සම්බන්ධයෙන් නිවැරදිම තොරතුරු සෙවීමේදී ගැටලුවකට මුහුණ දීමට සිදුවන බව දැනගත යුතුය. එකම දෙයක් ගැන එක එක්කෙනා එක කතා කියන එක ගැන නම් එතරම් පුදුමයට කරුණක් නොවුනත් එක දෙයක් හරියටම දැනගත යුතුව ඇත්තේ සත්‍ය දෙකක් නොවන සත්‍ය නම් එකක්ම වන බැවිනි. කොහොම වුණත් ඔන්න ඔය විදිහට තමයි අම්මා වරුණේ ගීතය ගැනත් කියන්න වෙන්නේ. ගීතයේ අරමුණ, අර්ථය සහ අනුභූතිය ගේ පද රචකයා තමයි හරියටම දන්නේ. ඊළඟට චිත්‍රපට අධ්‍යක්ෂකවරයා සහ තිර රචකයාය. ඒ වගේම සංගීත අධ්‍යක්ෂකවරයාය. ඒත් මේ ගීතයේ රස විඳින අය තම දැනුම, අත්දැකීම්, පරිකල්පනය හා හැඟීම් අනුව රස විඳීමත් අර්ථ ගන්වා ගැනීමත් සිදු කර ගැනීම වළක්වාලිය නොහැකිය. මම නම් හිතන්නේ මේ ගීතයේ තියෙන්නේ ඇත්තටම ධර්මසිරි ගමගේ අයියාගේ ජීවිතය තමයි කියලා නන්දා මාලිනී මහත්මිය ප්‍රකාශ කරනවා. දරු සෙනෙහස කිසි දෙයකට සමාන කරන්න බෑ කියලා දරුවන් ඉන්න අම්මලා මෙන්ම දරුවන් නොමැති දරුවන් බලාපොරොත්තුෙන් ඉන්න අම්මලාද දනිති. දරුවෙකු Tamanගේ අම්මා ගැන කවි, ගීත, නිසඳස් ලියන්නට පුළුවන්. මේ ලෝකයේ අම්මා ගැන ලියවී ඇති කවි, ගී, නවකතා, නාට්‍ය, චිත්‍රපට අතිමහත්ය. අම්මා කෙනෙකුගේ සෙනෙහස පිළිබඳ අම්මා දරුවෙකු සමග ගත කරන එක බැල්මක් ගැන, එක හැඟීමක් ගැන ලියා නිම කරන්නට නොහැකි බව විශ්ව සාහිත්‍යකරුවන් විසින් ඕනෑවටත් වඩා අපහට ඔප්පු කර ඇත. මේ ගීතය ලියවෙන්නේ ධර්මසිරි ගමගේ අතින්ය. ඔහු මෙතරම් මව ගැන, මව් සෙනෙහස හා දරු සෙනෙහස අත්විඳේ කොහොමද? ඔහු මෙන්ම ඒ හැඟීම් හා අත්දැකීම් විඳි අය කොතෙක් නම් ඇතත් ඔවුන් වෙතින් ඇයි මෙවැනි අමරණීය ස්වර්ණමය ගීත කලාවට ප්‍රබල ලෙස නොලිය වුණේ? ඇත්තටම කියනවා නම් එහෙම නොලිය වෙලා නැහැ. සිනමාවෙත්, නාට්‍යයේත්, ගීත කලාවෙත් අම්මා හා සෙනෙහස පිළිබඳ ඕනෑතරම් ලියවී ඇත. ඒත් අම්මා වරුණේ නම් නන්දා මාලිනීගේ හඬ ප්‍රබලතාවයෙන් ගැයෙන මේ ගීය ඇහෙන විට හා ගී පද කියවන විට අනික් එවැනි වූ විශිෂ්ට ලියවිලි ගීත මතකයට නොයන තරම්ම අරුත් හා හඬ අතිශය ප්‍රබල වී ඇත. සමහර විට ඒ කියපු දේවල් වල බලපෑමක් නිසා වෙන්නට ඇති මේ ගීතය 1983 සරසවිය චිත්‍රපට උළෙලෙහි හොඳම ගීත රචනයට හා හොඳම ගායිකාවට හිමි වසරේ විශිෂ්ටතම සම්මානය දිනා ගනු ලබන්නේ. යසීසුරු චිත්‍රපටයේ මෙතරම් සමාජගත වී තිබෙන්නට ඇත්තේ චිත්‍රපටයේ කතාවත්, රංගකාරයේ පොහොසත්කමත් අනෙකුත් අංගයන්හි රස මිශ්‍රණයක් සමග මේ ගීතයේ සාර්ථකත්වය නිසා යයි හැඟේ. ඒ තරමටම 80 දශකයේ සිංහල චිත්‍රපට ගීතය කෙතරම් මානුෂීයද, කෙතරම් සාමාන්‍ය ජන ජීවිතයට සමීපද, කෙතරම් අව්‍යාජද යන්න පැහැදිලිවම මේ ගීතයේ ඔස්සේ හඳුනාගත හැකිය. මායාවක් වී එහි තනි වූදා අම්මා පමණයි ළඟ ඉන්නේ. මිනිහෙක් මරලා ගෙදරට ගොඩ වෙන පුතෙකුට උවත් සමාවක් දෙන්නේ. තමන්ගේ මරණින් මතු උවත්
දරුවන්ගේ සැපේ ප්‍රාර්ථනා කරන්නේ අම්මා කෙනෙකුම පමණි. දරුවන්ගේ දුක් කඳුළු දකිනදා සුර ලොව සිට අතපා ඒ කඳුලැලි පිසිනා. මරණින් මතු සැබෑ මවක් උපදින්නේ සුර ලොවෙහිය. ඒ වෙන අහවල් පිනක් නිසා නොව දරුවන්ට කරන අපමණ ආදර සෙනෙහස හා දරුවන් හදා වඩා ගන්නට දරන අපමණ උත්සාහයත් විඳිනා දුක් වේදනාවත් නිසාමය. අම්මා සම කරනවා නම් ඒ සම කරන්නේ බුදුන් වහන්සේටය. සිංහල සමාජයේ අම්මාට gedara budun අම්මා විරුදාවලිය ලැබෙන්නේ අපමණ දුකක් දරුවන් වෙනුවෙන් විඳින නිසාය. තම දරුවන් පමණක් නොව දරුවන්ගේ දරුවන් හදා වඩා ගැනීමටද වෙහෙසක් දරනුවේ එවන් සැබෑ මවකි. කිසිවක් බලාපොරොත්තු නොවි. ඒකයි. සම්මා සම්බුදු අම්මාවරුනේ දුක දන්නේ නම් මේ අම්මාය. අම්මාවරු නැති දරුවන්ගේ සංකා දුක් කවුදෝ දන්නේ? ඒ දුක දන්නා අම්මාවරුමය යම් මතු දිනයක බුදු වන්නේ. දුක නොදන්නා දරු සෙනෙහස නොදන්නා අම්මාවරුන් ලෝකයේ සිටිය හැකිද? දරු සෙනෙහස දරු දුක දන්නා අම්මාවරුන්ට පමණක් උරුම වන සෝබාදහමේ ත්‍යාගයක් ඇත. ඒ ලෝ උතුම්ම ත්‍යාගය සසර කෙලවර බුදු වීමෙන් නිවන් දැකීමයි. පරිකල්පන මායාවක් ප්‍රබන්ධයක් නොවන අසීමිත සත්‍යක් එකට කැටිකොට මුදා හරින ලද ධර්මසිරි ගමගේ රචකයාගේ අපූර්වත්වය මේ ගීතයේ පදවල හරි අපූර්වට ගැබ් වී ඇත. හැමෝටම බෙදලා ඉතිරි වුණොත් විතරයි කුසට ආහාර ගන්න අම්මා. නැත්තම් කහට කෝප්පයකින් 1000 කුසගින්න නිවා ගන්න අම්මා. දරුවන් එනතුරු දොරකඩට වී බලා හිඳින අම්මා. දරුවන් නොනිදනතුරු නොනිදන අම්මා. දරුවා අඬන විට රහසින් අඬන අම්මා. දරුවාගේ දුක අහන අම්මාගේ දුක දරුවාට නොකියන අම්මා. තම ශරීරයේ දිරන්නටදී දරුවන් ශක්තිමත් කරන අම්මා. දරුවන්ගේ දියුණුව සතුට දැක දෙවියන්ට සෝබාදහමට පින් දෙන අම්මා. දහස් ගණන් ලක්ෂ ගණන් වේදම් කර සතයක්වත් පෙරලා ප්‍රාර්ථනා නොකරන ආදරණීය අම්මා. ධර්මසිරි ගමගේ අම්මාවරුනේ ගීතයේ ඒ අම්මා සිතුවමක්සේ මැවේ. නන්දා මාලනියගේ ස්වරයෙන් ඒ අම්මාට පණගෙනි. අම්මා බුදු වේවා යයි ප්‍රාර්ථනා කෙරේ. කලං ලස්සන සින්දුවක් තියෙනවා චිත්‍රපටයේ. මම ලස්සනටම එකක් කෙරුවා. කලං මේකට කැමතිද කියලා ඇහුවා. අමරසිරි කලං සූර්යා. ගමගේ මහත්තයා මම ඒකට කැමති කියලා කිව්වා. මං සර් කියලා කිව්වේ. කලං මට සර් කියන්න එපා. ධර්මය කියන්න කිව්වා. මං කිව්වා මට ඒක කරන්න බෑ කියලා. ඔබතුමා ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්. ඒ ගෞරවය මං තියන්න ඕනේ කියලා. එතුමා මව්පිය දෙදෙනා වෙනුවෙන් යුතුයකම ඉෂ්ට කරලා ගියේ. යසේසුරු 1982 සහ පූජා චිත්‍රපටයේ